ඔයාලා දැකලා තියෙනවනේ දැන් ඩයලොග් ලත් ෆයිබර් දෙනවා SLT ලත් ෆයිබර් දෙනවා. හරිද? හැබැයි මේ දෙකෙන් SLT ලා ඒගොල්ලන්ගේ ෆෝන් ලයින් එක බලෙන්ම ඇඟේ රෙන්ටල් එක ඇඟේ ගහනවා. රෙන්ටල් එකත් එක්කම. එතකොට ඩයලොග් ලා පැකේජස් ඉෂුව කරලා තියෙනවා. ෆෝන් ලයින් රෙන්ටල් එක මොකුත් ඇඟේ ගහන්න නැතුව අවශ්‍ය නම් අපිට ෆෝන් ලයින් එකක් ගන්නත් පුළුවන්. හැබැයි ඒ ෆෝන් ලයින් එකට ඒගොල්ලෝ රෙන්ටල් එකක් charge කරන්නේත් නැහැ. අපි ගන්න calls වලට විතරයි charge කරන්නේ. ඉතින් මෙච්චර කාල ලවුල් කම්පැනි එකක ඉඳලා තිබ්බට ඩයලොග් එක දැන් හොඳ පැකේජස් ටිකක් ඉෂුව කරලා තිනවා 100GB 2700ට හම්බ වෙනවා include taxes. ඔයා පාවිච්චි කරන්නේ ඩයලොග් ෆයිබර් කනෙක්ෂන් එකක් නම් ඔයා ඒක ගත්තේ කොහොමද කියලා දාන්න. මම ඩයලොග් ෆයිබර් එක ගන්න පොඩ්ඩක් රික්වෙස්ට් කරලා බැලුවා. ඒගොල්ලෝගේ අපාර්ට්මන්ට් වලට විතරයි දැනට කනෙක්ෂන් ඉෂුව කරන්න කියලා. ඉතින් ගොඩක් ගෙවල් වල මේ වෙනකොට තියෙන SLT ෆයිබර් කනෙක්ෂන් ඒගොල්ලන්ගේ තියෙන මොනොපොලි එකකින් හින්දා බලෙන් ෆෝන් ලයින් එකක් ඇඟේ ගහනවා රෙන්ටල් එකත් එක්ක. මේ ගැන වැඩි විස්තර ලොං වීඩියෝ එකකින් අරන් එන්න. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. දැනට මේක දකින්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් කරන්න. ඩයලොග් ෆයිබර් තියෙනවා නම් ඔයා ගත්තේ කොහොමද කනෙක්ෂන් එක? ෆයිබර් කනෙක්ෂන් එක කොහොමද ඔයගොල්ලෝ දන්නවා. ඉතින් කොයි විදියට ගත්තත් සර්විස් ප්‍රොවයිඩර් කවුරු වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆයිබර් ලයින් එක අර 4G කනෙක්ෂන් වගේ නෙමෙයි කියලා. ඉතින් ඔයා ඩයලොග් ෆයිබර් කනෙක්ෂන් එක යූස් කරනවා නම් ඒක ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න.